දුවෙක් බිරිඳක් එහෙමත් නැත්නම් අම්මා කෙනෙක් විදිහට පවුල වෙනුවෙන් සමාජය වෙනුවෙන් හැමදාමත් මහන්සි වෙන අපේ ආදරණීය කාන්තාවන්ට Tamanගේ සෞඛ්‍ය ගැන හිතන්න වෙලාවක් තියනවද? ගෙදර හැමෝම ගැනම හොයලා බලන ඔබ ගැන හොයලා බලන්නේ කවදද? අන්න ඒ නිසාමයි රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ඔබටම වෙන්නුණු විශේෂ සායනයක් පවත්වන්නේ. ඒ තමයි සුවනාරී සායනය. සුවනාරී සායනයක් කියන්නේ මොකක්ද? සුවනාරී සායනයක් කියන්නේ ලෙඩ වුණාට පස්සේ බෙහෙත් ගන්න යන තැනක් නෙවෙයි. ඔබ නිරෝගීව ඉන්නකොට ඒ නිරෝගීකම රැක ගන්න සහ ඔබට වැළඳෙන්න පුළුවන් ලෙඩ රෝග කලින්ම හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වෙන්න තියෙන තැනක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 35 සහ 45 සීමාවල පසුවන හැම කාන්තාවකටම මේ සායනයට සම්බන්ධ වෙන්න සම්පූර්ණ අයිතිය තියෙනවා වගේම ඒ ඊටාම වැදගත්. සුවනාරී සායනයෙන් කියන ප්‍රධාන සේවාවන්. මේ සායනයට ආවම ඔබට ලැබෙන සේවාවන් මොනවද කියලා අපි බලමු. පළමුවැනි දේ පියයුරු පරීක්ෂාව. ලංකාවේ කාන්තාවන් අතර බහුලව දකින්න ලැබෙන පිළිකා තත්වයක් තමයි පියයුරු පිළිකා. සායනයේදී අපිට පුළුවන් ඊටාම සරලව පියයුරු පරීක්ෂාවක් කරලා කිසියම් ගැටලුවක් තියෙනවා නම් මුල් අවධියේදීම හඳුනා ගන්න. ඒ වගේම Tamanටම නිවසේදී මේ පරීක්ෂාව කරගන්නේ කොහොමද කියන දේත් අපි කියලා දෙනවා. දෙවැනි දේ ගැබ්කිල පිළිකා හඳුනා ගැනීමේ පැප් ඉස්මිය පරීක්ෂණය. ගැබ්කිල පිළිකාව කියන්නේ කලින් හඳුනාගත්තොත් 100%ක්ම සුව කරන්න පුළුවන් රෝගයක්. කිසිම වේදනාවකින් තොරව ඉතාම කෙටි වේලාවකින් මේ පැප් ඉස්මිය පරීක්ෂණය සුවනාරී සායනයේදී නොමිලේම සිදු කරගන්න පුළුවන්. තුන්වැනි දේ බෝ නොවන රෝග පරීක්ෂාව. අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ ශරීරයේ බර මැන බලා ඔබ නිරෝගී ජීවන රටාවකට යොමු කිරීම මෙහිදී සිදු වෙනවා. මම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් විදියට මගේ සේවා කාලය තුළ ඕනෑ තරම් දැකලා තියෙනවා කාන්තාවන් Tamanගේ සෞඛ්‍ය ගැන නොසලකා හැරලා රෝගය උත්සන්න වුණාට පස්සේ දුක් වෙන හැටි. පිළිකාවක් වැනි රෝගයක් මුල් අවධියේදීම හඳුනා ගැනීම කියන්නේ ජීවිතය බේරා ගැනීමක්. ඔබ සුවනාරී සායනයට යන්න වෙන් කරගන්නා ඒ පුංචි වෙලාව ඔබේ මුළු පවුලේම සතුට සහ ඔබේ ජීවිතේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කරන ලොකුම ආයෝජනයක්. ලැජ්ජාව හෝ බය පැත්තකින් තියන්න. ඔබේ ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය රෝහලෙන් සුවනාරී සායනය පැවැත්වෙන දිනයන් අහලා දැනගන්න. අදම ඔබේ දිනය වෙන් කරගන්න. මතක තබා ගන්න නිරෝගී ගැහණියක් කියන්නේ සතුටින් පිරුණු පවුලක අත්තිවාරමයි. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් තවත් අම්මෙක් සහෝදරියක් වෙනුවෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. නිරෝගී සුවයෙන් පිරුණු සුබ දවසක් ඔබ සැමට.